හෙල සාදරෙන් පිළිගන්නවා හැමෝම. අද පොඩ්ඩක් අපි රිලීෆ් ගැන තව පොඩි දේවල් කීපයක් කතා කරමු. රිලීෆ් එක ජෙනරේට් කරගන්න විදිය අපි කලිනුත් කතා කරා. ඒක ආයෙ මම පැහැදිලි කරන්නම්. මෙතන රිලීෆ් කියන තැනට ගිහිල්ලා එතනින් මැනේජ් කියන ඔප්ෂන් එකට යන්න ඕනේ. එතකොට ස්කෝලෙන් ඔක්කොම ටීචර්ස්ලා ටික පෙන්නනවා. එතනින් මේ තියෙන ක්වික් ඇක්ෂන්ස් කියන එකෙන් අපිට ලකුණු කරගන්න පුළුවන්. මෙතනින් මුලින්ම අපි ලකුණු කරන්න ඕන ඒ දවසට ඇවිල්ලා නැති ගුරුවරු. සහ යම්කිසි පාඩමක් ඕෆ් වෙනවා නම් ඒ ගුරුවරු සහ ෂෝට් ඉන්නවනම් හාෆ් ඩේ යනවනම් ඒ ගුරුවරු තමයි අපි ලකුණු කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි හිතමු සම්පූර්ණ දවසම නැති ටීචර් කෙනෙක් ඉන්නවනම් අපිට මෙහෙම ෆුල් ඩේ එයාලා නැහැ කියලා ලකුණු කරන්න පුළුවන්. ඒ වගේම තමයි එයාලා මෝර්නින් හාෆ් විතරක් නැත්තම් එහෙම දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඊවනිං හාෆ් නැත්තම් ඒක මෙහෙම දාන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෝට් ලීව් නම් ෂෝට් ලීව් කියන එක මෙහෙම දා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් ටීචර් කෙනෙක් අර ස්පෙસિෆිකලි මේ පීරියඩ් එක විතරක් එයාට වැටෙන ඒ කියන්නේ මෙයා නැහැ. එහෙමනම් මේ විදිහට ලකුණු කර ගන්නත් පුළුවන්. ඒ අවශ්‍ය පීරියඩ් එක විතරක් අනිත් ඒවා ඔක්කොම එයා ඉන්නවා. මේ අවශ්‍ය පීරියඩ් එක විතරක් එයා නැහැ කියලා දා ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය විදිහට අපිට ලකුණු කරගෙන ඉතින් save and generate කියන ඔප්ෂන් එකට ගිහිල්ලා save කරාම මේක generate වෙනවා. මේ කොළ පාට message එක ආවට පස්සේ view කියන එකට ගියොත් අපිට සම්පූර්ණ generate වෙච්ච relief ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ generate වෙච්ච relief ටික print කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අවශ්‍ය විදිහට මේ reports ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ unschedule කියන තැනට ගියොත් මෙතන පෙන්නන්නේ අපිට යම්කිසි හේකින් relief සම්පූර්ණයෙන් දාගන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් හිතමු අපි period number 2 එක කිසිම ගුරුවරයෙක් free නැහැ. එතකොට ඒ පීරියඩ් එකට රිලීෆ් එකක් වටින්න ඕන එකක් දාන්න බෑ අපිට. එහෙනම් ඒක මෙතන පෙන්වනවා. unscheduled relief කියන එක තන අපිට පෙන්වනවා. එහෙම රිලීෆ් දාන්න බැරි පාඩම් ටික මෙතන පෙන්වනවා. ඊට පස්සේ තමයි inspect කියන ඔප්ෂන් එක. inspect කියන ඔප්ෂන් එකට ගියොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් හැම පීරියඩ් එකකම ෆ්‍රී ඉන්න ගුරුවරු ගාන සහ ඒ කවුද ඒ ගුරුවරු කියන එක යාළගේ ටයිම් ටේබල් එක එක්කම බලා ගන්න පුළුවන්. මේ රතු පාටින් පෙන්වන්නේ යාළට වැටලා තියෙන රිලීෆ්. මේ නිල් පාටින් තියෙන්නේ යාළගේ ටයිම් ටේබල් එකේ තියෙන පාඩම්. ඒ වගේම තමයි මෙතන පල්ලෙහාට සම්පූර්ණ ලිස්ට් එකක් විදිහට තියෙන්නේ. ගුරුවරුන් රිලීෆ් වැඩුණු ගුරුවරුන් ටික මෙතනත් නිල් පාට යාළගේ ටයිම් ටේබල් එකේ තියෙන පාඩම්, සුදු පාට ෆ්‍රී. ඒ වගේම තමයි රතු පාට ජෙනරේට් වෙච්ච රිලීෆ්. මෙතන සම්පූර්ණයෙන් එහෙම ජෙනරේට් වෙච්ච රිලීෆ් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජෙනරේට් වෙච්ච රිලීෆ් එකක් අපිට වෙන කෙනෙක්ට assign කිරීමේ හැකියාවකුත් තියෙනවා. දැන් මේ රිලීෆ් එක මත මම ඩබල් ක්ලික් කරා. එතකොට තමයි මේක ඕපන් වෙන්නේ. ඩබල් ක්ලික් කරාම රිලීෆ් එක වෙනස් කරන්න ඕන. රිලීෆ් එක මත ඩබල් ක්ලික් කරාම මේ වගේ pop up එකක් ඕපන් වෙනවා. එතකොට අපිට මෙතනින් ඒ පාඩම වෙන ටීචර් කෙනෙක්ට අවශ්‍ය ටීචර් කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු මම මේ රිලීෆ් එක වෙනස් කරනවා මෙන්න මේ ගුරුවරයාට 6 වෙනි පීරියඩ් එකට තිබ්බ රිලීෆ් එක තමයි මම වෙනස් කරන්නේ. ඒ හින්දා තමයි 6 විතරක් සාමාන්‍ය පාටින් පෙන්නන්නේ. අනිත් ඒවා ඔක්කොම ෂේඩඩ් පාටකින් පෙන්නන්නේ. ඒ හින්දා මේකට විතරයි අපිට දාන්න දෙන්නේ. දැන් මේක මත ක්ලික් කරොත් මෙතෙන්ට දාන්නද කියලා අහනවා. ඕකේ කියලා දුන්නොත් ඒක ඔටෝමැටිකලි ගියා. මේක අයින් වුණා මෙතනින්. එතන පෙන්නනවා අනිත් ගුරුවරයාගේ මෙහි පල්ලෙහා පෙන්නනවා. ඒ වගේ එහෙම වෙනස්කමක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර රිලීෆ් එකක් තියෙනවා අපිට ඩිලීට් කරන්න ඕන නම් අපිට මේක මෙතනින් ඩිලීට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිතමු මෙහෙම ඕපන් කරපු එකක් කිසිවක් නොකර අයින් වෙන්න ඕන නම් escape කියන කී එක ප්‍රෙස් කරොත් ඒක අයින් වෙනවා. ඒ වගේම තමයි රිලීෆ් එක ඩිලීට් කරන එක. සාමාන්‍යයෙන් හිතමු පළවෙනි පීරියඩ් එකේ රිලීෆ් අවශ්‍ය නැහැ. මේක ඩිලීට් කරගන්න ඕන නම් මෙතනට ගියා මේ ඩිලීට් රිලීෆ් කියන එක දුන්නා. මේක කන්ෆර්ම් කරා yes. එතකොට ඒක ඩිලීට් වුණා. ඒ වගේ දේවල් රිලීෆ් එක හරහා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි කලින් දවසක ජෙනරේට් කරපු රිලීෆ් එකක් මෙතන දිනය වෙනස් කරලා ලෝඩ් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම ඔප්ෂන්ස් ඔක්කොම තියෙනවා රිලීෆ් එක තුළ. ඒ වගේම තමයි මේ රිපෝට්ස් වල අපි හදාගත්ත රිලීෆ් වල විතරක් රිපෝට් එකක් බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා හරියටම තියෙන්නේ ටීචර් රිලීෆ් රිපෝට් කියන එක. මෙතනට ගියොත් අපිට රිලීෆ් එක අවශ්‍ය ගුරුවරයා තෝරලා එයා කරපු රිලීෆ් ටික බලා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ස්ථානයේ. මේ ටික තමයි ඉතින් රිලීෆ් ගැන විශේෂයෙන්ම කියන්න ඕන වෙලා තිබ්බේ. සාමාන්‍යයෙන් මම උදාහරණයකට මෙතන එකක් ලෝඩ් කරන්න. මෙතන මම data දාලා නැහැ. හින්දා මේක බොහෝ දුරට පෙන්වන එකක් නෑ. මම දෙපාරයි මේක රිලීෆ් ජෙනරේට් කරේ. එතකොට මේක තමයි පෙන්වන්නේ. ඒ දවස් ටික මෙතන පෙන්වනවා. ඒ වගේ අර continuously use කරනකොට මෙතන ඔක්කොම details ටික එනවා. ඒ අවුරුද්ද සඳහා රිලීෆ් ටික එහෙම බලා ගන්න පුළුවන්. ඒ ටික තමයි ඉතින් රිලීෆ් ගැන කතා කරන්න තියෙන්නේ. මේක සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපිව contact කරන්න and thank you so much.